GTA 6 එක රිලීස් වෙන්න තියෙනවා 2026 මැයි 26. මේක රිලීස් වෙනකොටම ලෝකේ සෑහෙන වෙනසක් වෙන්න තියෙනවා. ඉතින් මොකද්ද මේ වෙනස? ඒ තමයි පළවෙනි පැය 24 තුළ ගොඩක් මිනිස්සු රස්සා කරන්න නැතුව ගෙවල් වල ඉන්නවා. නැත්නම් ස්ටුඩන්ට්ස්ලා ඉස්කෝලේ යන්න තියෙනවා වගේ දේවල් වෙන්න. ඊළඟ සතිය ඇතුළත ඒගොල්ලොන්ගේ මේ රිලීස් එකත් එක්ක ලංකාවේ වගේ නම් ගොඩක් කම්පැනි මාකටිං වලදී මේවා රිලේටඩ් කරලා ඉවරලා මාකට් කරන්න ගන්න. ඊට පස්සේ මාසයක් ගත්තන් පස්සේ මේගොල්ලොන්ගේ මේ බිස්නස් වලට හදන එන්වයරන්මන්ට් එක ඒගොල්ලොන්ගේ ගේම් එක ඇතුලේ මාකට් කරන්න පුළුවන් වගේ දේවල් නැත්නම් බඩු සෙල් කරන්න පුළුවන් දේවල් ගොඩක් පාවිච්චි කරන්න ගන්නවා. අවුරුද්දක් ඇතුළත ගත්තන් පස්සේ මිනිස්සු ගොඩක් සර්විසස් වගේ දේවල් මේ ගේම් එක ඇතුලේ ඉඳන් පර්චේස් කරන්න ගන්නවා. ඉතින් ඔයා හිතනවාද GTA 6 වගේ ගේම් එකකට ලෝකයක් වෙනස් කරන්න පුළුවන් කියලා? හැබැයි ChatGPT එනකොටත් අපි හිතුවේ නෑ එච්චර වෙනසක් වෙයි කියලා. ඉතින් ඔයාගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මගේ නම කුමාර් ජයරාම්.